ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. අද අපි බලමු ඔයාලගේ ඕර එක ගැන. ඔයාගේ ඕර එක මොන වගේ තත්ත්වයකද දැන් තියෙන්නේ කියන එක අපි බලමු. මේක ජෙනරල් රීඩින් එකක් නිසා ඔයාලා රෙසොනේට් වෙන අය විතරක් මේක ගන්න. හරි. අපි බලමු ඔයාගේ ඕර එකට අනුව දැන් ඔයාගේ සිටුේෂන් එක මොන වගේද කියලා. දැනට ඔයාගේ මූලාධාර චක්‍රයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ රූට් චක්‍රය. එතකොට ඔයාට මූල්‍යම හිරවීමක් තමයි තියෙන්නේ. මනි බ්ලොකේජ් එකක් දැනට තියෙනවා. ඉතින් ඔයාගේ එතකොට මුදල් ගලා ඒම හිරවීමක් වෙලා තමයි දැන් තියෙන්නේ. පාට සමහර විට විටින් විට ඇවිල්ලා යන බඩේ කැක්කමක් තියෙන්න පුළුවන්. සමහරට මුත්‍රා දැවිල්ලක් ඒ වගේ තියෙන්න පුළුවන්. ඒ වගේ යම්කිසි පුංචි ආබාධ තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙන්නේ වගේ රූට් චක්‍රයේ ලොක් වෙලා තියෙන හින්දා. ඉතින් ඔයාගේ රූට් චක්‍රේ ක්ලියර් කරගන්න එක තමයි කරන්න ඕන. ඉතින් ඒ නිසා ඔයාට ඔයා කොච්චර මොන දේ කරත් ඔයාගේ මුදල් ගලා එම හිරවීමක් වෙලා තියෙනවා. ඔයා හොඳ පඩියක් ගත්තත් හොඳ සැලරි එකක් ගත්තත් ඒකට අග්ගාලා වේස්ට් වෙනවා. ඉතින් ඒ නිසා ඔයා මේ මූලාධාර චක්‍රේ නැත්නම් රූට් චක්‍රේ ක්ලියර් කරගන්න ඕන. හරි. අපි බලමු තව එකක් අරන්. මේකෙන් කියන්නේ ඔයාගේ හાર્ට් චක්‍රේ චූටි අවුල් ටිකක් තියෙනවා. ඔයාගේ සිතුවිලි ඔයා හිර කරගෙන ඉන්නවා. ඔයාගේ සිතුවිලි හිර කරගෙන ඉන්න එකෙන් ඔයාගේ හાર્ට් චක්‍රේ બ્લોක් කරගෙන තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාට සමහර වෙලාවට අත් දෙකේ චූටි කැක්කුමක් එනවා. එහෙම නැත්නම් පුංචි හිරියක් එනවා. හිරි වැටෙනවා වගේ. ඒ වගේ දේවල් වෙන අවස්ථා ඇති. ඒක සමහරට ඔයාලට ලොකුවට දැනෙන්නේ නැතුව ඇති. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් පුංචි දේවල් තිබොත් ගණන් ගන්න යන්නේ. ඒ වගේ පුංචි දේවල් දිනන ඔයාගේ හાર્ට් චක්‍ර બ્લોක් වෙලා තියෙන්නේ. ඔක්කොට වැඩිය ඔයාගේ දුක වේදනාව හිර කරගෙන ඉන්නේ. විශේෂයෙන්ම යම් කිසි පුද්ගලයෙක් ගැන ඔයා හරි දුකින් ඉන්නේ. ඒ පුද්ගලයා ඔයාට ට්‍රීට් කරන විදිහ අනුව ඔයා ගොඩාක් පසුතැවීමකින් දුකකින් වේදනාවකින් ඉන්නේ. ඔයා ඒ හැම දෙෙම හිතේ හිර කරගෙන ඉන්නේ. ඒ පුද්ගලයා ඔයා දිහා බලන්නේ නැත්තේත් නෑ. බලනවා. ඒවට ඔයා බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඔයාට ට්‍රීට් හම්බෙන්නේ නැහැ. කියන්නේ සමහරට කෙයාරින් මදි කියන එක තමයි මෙතනින් කියන්නේ. ඉතින් ඔයා ඒකට වොරි වෙලා ඉන්නවා. ඒකෙන් ඔයාගේ හાર્ට් චක්‍ර එක બ્લોක් වෙලා තියෙන්නේ. හරි. ඔයාගේ හાર્ට් චක්‍ර එක ක්ලියර් කරගන්න එක තමයි කරන්න ඕන. ඔයාට දැන් මේ මම කාඩ්ස් වලින් කියනකොට ඔයාට දැන් තේරෙන්න ඕන ඔයාගේ මොන චක්‍රයකද બ્લોක් වෙලා තියෙන්නේ කියලා. මේකෙන් කියන්නේ ඔයාගේ සැක්‍රල් චක්‍රයක બ્લોක් වෙලා තියෙන්නේ. ඒක අවහිර වෙලා තියෙන ඒක නම් ගොඩක්ම ඩැමේජ් වෙලා තියෙන්නේ කියන එක තමයි කියන්නේ. ඔයාට ඉඳලා හිටලා එන කැක්කුමක් හරි නිතරම තියෙන කොන්දේ කැක්කුමක් තියෙනවා වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම බඩ පුරව දාන ගති, කෑම අරුචිය, ඒ වගේ දේවල් ඔයාට තියෙනවා වෙන්න පුළුවන්. එතෙන්දී ඔයාට කියනවා ඔයාට දොස් ටිකක් තියෙනවා කියලා. දෝෂ ටිකක්. සමහරට බලවේග ප්‍රශ්නයක් හරි ඇස්වහ කටවා දෝෂ හරි මොනා හරි දෝෂයක් තියෙනවා. මෙහෙම අනිවාර්යයෙන්ම ඔයා අනිත් අයගේ දොස් ඔයා වෙත ඇදිලා එන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ චක්‍ර එක ක්ලියර් කරගන්නම ඕන. නැත්නම් ඔයාට කකුල් අමාරු, කොන්දේ අමාරු, බඩ පුරෝදා දැමීම්, ඒම
ඔයා නොකරපු වැරදි වලට දොස් අහන්න වෙන ගතියක් ඔයාට තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ චක්‍ර එක ක්ලියර් කරගන්න ඕන. ඉතින් ඒ චක්‍ර එක ක්ලියර් කරගත්තාම ඔයාට ලොකු සහනයක් දැනෙන්න ගන්නවා. හරි, අපි තව එකක් අරන් බලමු. බලන්න ඔයාට මම මේ කියන දේවල් ටික තියෙනවද කියන එක. ඔයාට අනිවාර්යයෙන්ම මූල්‍යම ගැටලුවක් මොකක් හරි මූල්‍යම ප්‍රශ්නයක් ඇති. අඩුම ගානේ ලෝන් එක ප්‍රශ්නයක්, එක්කෝ ජොබ් එක ප්‍රශ්නයක්, එහෙමත් නැත්නම් කලින් ආපු මුදල් දැන් එන්නේ නැති ගතියක් අනිවාර්යයෙන්ම ඇති. ඒ වගේම ඔයාගේ ඇඟ කසන ගතියක් ඇති අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයාට නිතර බඩගිනි එනවා. නමුත් කන්න බෑ. බඩගිනි ආවට ඔයාට කන්න බෑ. ටිකක් අමාරුයි. ඒ වුණාට ඔයාට කන්න ආසයි. ඒ වුණාට ඔයාට කන්න බෑ. එහෙම ගතියක් තියෙනවා. ඔයා ටිකක් කල්පනා කරන ගතියක් තියෙනවා. ඇස්වල දැවිල්ලක් තියෙනවා ඔයාට. නිකන් ඔයාගේ හිතට දැනෙනවා පාළු ගතියක්. ඔයා තනි වෙලා වගේ ගතියක් දැනෙනවා. ඔයාත් එක්ක කවුරුත් නැහැ, අඩුම ගානේ දෙවියනුත් නැහැ කියලා ඔයාට හිතෙනවා නම් මේ කඩක ඔයාට තමයි. ඒ කියන්නේ ඔයාගේ චක්‍ර 7ම બ્લોක් වෙලා තියෙන්නේ. ඔයාගේ චක්‍ර 7ම બ્લોක් වෙලා ඔයා ලොකු හිරවීමක තමයි ඉන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයා ක්ලියර් වෙන්නම ඕන. කලින් කිව්ව ගති කොන්දේ අමාරු, කකුල් අමාරු, අනිත් කඩවල කිව්වා වගේ ඒවත් ඔයාට ඇති අනිවාර්යයෙන්ම. මේ සියල්ලම තියෙනවා නම් එහෙම නැත්නම් මේකෙන් අඩු ගානේ 3ක් හෝ 4ක් හරි තියෙනවා නම් ඔයාගේ මේ චක්‍ර ඔක්කොම ටික બ્લોක් වෙලා කියන එක තමයි කියන්නේ. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඕර එක ක්ලෙන්ස් කරගන්න ඕනමයි. නැත්නම් ඔයාට ඉදිරියට යන්න අමාරුයි. හරි. මෙහෙමයි. මෙතනදී කියන්නේ ඔයාගේ ක්‍රවුන් චක්‍රේ બ્લોක් වෙලා කියන එක තමයි කියන්නේ. ඔයාට සාමාන්‍යයෙන් මෙහෙමයි. ඔයාට සාමාන්‍යයෙන් යම්කිසි කරදරයක් වෙන්න එනකොට කලින් දැනෙනවා. මොනවා හරි ඉවෙන් වගේ දැනෙන කෙනෙක් ඔයා. ඔයාට එහෙම නැත්නම් යම්කිසි ආධ්‍යාත්මික හැකියාවක් තියෙන කෙනෙක්. දැනට හැකියාවක් තියෙනවා. ඔයාට දෙවියන් සමග සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක්. නමුත් දැන් ඒක චූටි බාධාවක් ඇවිල්ලා තිනවා. ඔයාට එහෙම කනෙක්ට් වෙන්න බැරි කමක් තියෙනවා. ඔයාට දැනෙනවා ඒ කනෙක්ෂන් එක නැහැ කියලා දැන්. දෙවියන් සමග කනෙක්ට් වෙන්න පුළුවන් ගතිය, විශ්වත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් ගතිය ඔයාට නැහැ කියලා ඔයාට දැනෙනවා. ඉතින් ඒකට හේතුව ඔයාගේ ක්‍රවුන් චක්‍රය બ્લોක් වෙලා. ඒකට හේතුව තමයි ඔයාගේ වැඩ ඕවර්ලෝඩ් වෙලා තියෙන්නේ. ඔයා ග්‍රවුන්ඩ් වෙන්නේ නැහැ. ග්‍රවුන්ඩ් වෙන්නේ නැති හින්දා ඔයාගේ බෑඩ් එනර්ජිස්, ඔයාට ඇදිලා එන බෑඩ් එනර්ජිස් ඔක්කොම ඕවර්ලෝඩ් වෙලා තින. ඔයා අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් වෙන්න ඕන. ක්‍රවුන් චක්‍රය ක්ලියර් කරගන්න නම් ඔක්කොම ඉස්සෙල්ලා ඔයා ග්‍රවුන්ඩ් වෙන්න ඕන. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයා මෙඩිටේෂන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ප්‍රොටෙක්ෂන් එකක් දාගෙන මෙඩිටේෂන් කරන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාට කියන්න ඕන. අපි තව එකම එක කාඩ් එකක් අරන් බලමු ඔයාගේ චක්‍රයක වෙනුවෙන්. මේකෙන් කියන්නේ ඔයාගේ ඇඟේ වතුර ප්‍රමාණය අඩු. ඔයා වතුර බොනවා අඩු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා සාමාන්‍ය වතුර ටිකක් බොනවා කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් අය එනවා මං එයාලට කියනකොට එයාලා වතුර බොන්නේ නැහැ නේද කියලා. කට්ටිය කියන්නේ නැහැ බොනවා කියන එක. නමුත් ඇත්තටම ඔයා බලන්න, ඔයා මැනලා වතුර බොන්න අරගෙන බලන්න. ඔයා එතකොට බලනකොට සමහර ලීටරයක්වත් ඔයාට පෙවිලා නැහැ. අපි හිතන්නේ අපි පොඩ්ඩක් බිව්වත් වතුර අපි ගොඩක් බොනවා කියලා. ඇත්තටම අපි මැනලා බැලුවොත් එහෙම ඇත්තටම අපි එච්චර බීලා නැහැ. ඔයාගේ ඇඟේ වතුර ප්‍රමාණය අඩුයි. ඔයාගේ හැම දැන් අල්ලලා බලන්න. හැම වේලිච්ච ගතියක් ඔයාට දැනෙනවා ඇති. ටොයිලට් යාමේ අපහසුතාවයක් ඇති, මලබද්ධයක් වගේ ඇති. ඔයාට අනිවාර්යයෙන්ම එහෙම තියෙන්න ඕන. ඔයාලට ඇඟ කසන එකක් තියෙනවා කියලා කියනවා.
ඔයාට සාමාන්‍යයෙන් ඇලර්ජි තියෙන කෙනෙක් මොන හරි ඇලර්ජිස් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ චක්‍ර ටික બ્લોක් වෙලා තියෙන්නේ ඔක්කොම ඒ ඔක්කොටම වැඩිය ඔයාගේ ඒ චක්‍ර બ્લોක් වෙන්නත් ප්‍රධානම හේතුව ඔයාගේ ඇඟට වතුර මදි. ඔයා වතුර බොනවා අඩු කෙනෙක්. ඒක කියනකොට 13යි 13 ආවා. ඉතින් අනිවාර්යයෙන්ම විශ්වයෙන් කියන්නේ ඔයා වතුර බොන්න. ඔයාගේ ඕර එක ක්ලියර් කරගන්න කලින් ඔයා වතුර බොන්න කියන එක තමයි කියන්නේ. හරි. අපි බලමු ඔයාලගේ ඕර එකට මැච් වෙන්න මොනවාද යූස් කරන්න හොඳ ස්ටෝන්ස් කියලා. මේක ජෙනරල් රීඩින් එකක්. ඒ නිසා අපි සාමාන්‍ය බ්‍රේස්ලට් යූස් කරනවා නම් ඕර එක බලලා තමයි අපි බ්‍රේස්ලට් යූස් කරන්න ඕන. චක්‍රේ third eye චක්‍රේ ක්ලියර් කරගන්න සර්පන්ටයින් ස්ටෝන් එක භාවිතා කරන්න කියනවා. ඒ වුණාට සාමාන්‍ය අපි හිතන්නකො ඔයාලා හුඟක්ම දන්න ස්ටෝන් එකක් තියෙන ටයිගයි ස්ටෝන් එක. ඒක හුඟක් අය ඒක විතරක් නෙවෙයි ඕනම එක තනි බ්‍රේස්ලට් එකක් විදිහට හදලා ගන්නවා. නමුත් ඒක කවදාවත් කරන්න හොඳ නැහැ. අපේ ඕර එකට මැෂ් කරලා තමයි අපි බ්‍රේස්ලට් එක යූස් කරන්න ඕන. සමහරව ඉන්නවා චක්‍ර 7ට බ්‍රේස්ලට්ස් 7ක් යූස් කරන අය ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොමද එතකොට ඕර එක බැලන්ස් වෙනවා. නැත්තම් තනි බ්‍රේස්ලට් එකක් දානවා නම් අනිවාර්යයෙන්ම ඕර එක චෙක් කරලා ඕර එකට මැච් වෙන විදිහට තමයි දාන්න ඕන. නැත්තම් අතුරු ආබාධ එනවා. ග්‍රීන් ඇවෙන්චරින් ආගේ හાર્ට් චක්‍රයකට තමයි මේක තියෙන්නේ. මම දැන් මේ ස්ටෝන්ස් කිව්වට ඔයාගේ අනිවාර්යයෙන්ම ඔයාගේ ඕර එක චෙක් කරලා තමයි අනිවාර්යයෙන්ම බ්‍රේස්ලට් යූස් කරන්න ඕන. මම දැන් මේක ජෙනරල් රීඩින් එක නිසා දැන් ඔයාලට කිව්වා ඔයාට මතක ඇති ඔයාගේ චක්‍ර එක චක්‍ර මොන චක්‍රයේද ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඒ අණුව බලලා ඊට ගැළපෙන විදිහට ඔයා ක්ලියර් කරගන්න. ඊළඟට රූට් චක්‍රයට සින්සයිට් නැහැ සාමාන්‍යයෙන් ලංකාවේ. එහෙම නැත්නම් ඔයාට ටයිගයි ස්ටෝන් එකක් යූස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඊට අදාළ රූට් චක්‍රයට අදාළ ස්ටෝන් එකක් භාවිතා කරන්න ඕන. සාමාන්‍ය නින්ද යනවා අඩු කෙනෙක් ඉන්නවා නම් සහ third eye එකේ ප්‍රශ්න තියෙන කෙනෙක් නම් ඇමතිස්ට් යූස් කරන්න ඕන. ඇමතිස්ට් කියන ස්ටෝන් එක තනිකර පාවිච්චි කරන්නේ නැහැ ඒ බ්‍රේස්ලට් එක. මොකද සාමාන්‍ය ඒක ඊට පස්සේ නින්ද යනවා වැඩි වෙන්න පුළුවන්. කරන වැඩ ටිකක් කරගන්න බෑ. ඊට පස්සේ ඔයාට පුළුවන් ජේඩ් එක පාවිච්චි කරන්න. ඒකත් හાર્ට් චක්‍රයට ගොඩාක් ඔයාගේ හાર્ට් චක්‍ර ක්ලියර් කරගන්න ඕන. සහ ඔයාට ගුඩ් ලක් එක ගේන්න නම් ජේඩ් එක පාවිච්චි කරන්න. ජේඩ් ස්ටෝන් එක හොඳයි. මම නැවතත් කියනවා ඔයාගේ ඕර එක චෙක් කරලා තමයි අනිවාර්යයෙන්ම බ්‍රේස්ලට් යූස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ස්ටෝන්ස් අරගෙන ඔයාලට ළඟ තියාගන්න පුළුවන්. රූට් ඇන්ඩ් සැක්‍රල් චක්‍ර එකට කානේලියන් වලට යූස් කරන්න පුළුවන්. කානේලියන් ස්ටෝන් එක යූස් කරනකොට අනිවාර්යයෙන්ම තවත් ස්ටෝන්ස් යූස් කරන්න ඕන. third eye and crown චක්‍රේ ඔයාට මේ කනෙක්ට් වෙන්න නම් විශ්වත් එක්ක කනෙක්ට් වෙන්න දෙවියන් එක කනෙක්ට් වෙන්න නම් මේ ස්ටෝන්ස් මේ උඟක් සමහර ස්ටෝන්ස් නැහැ ලංකාවේ. ඉතින් ඔයාට ක්ලියර් ක්වාට් එක භාවිතා කරන්න පුළුවන්. ක්ලියර් ක්වාට් එකක් ඔයාට ළඟ තියාගත්තත් ඒක ගොඩක් හොඳයි. මෙඩිටේෂන් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාට ක්ලියර් ක්වාට් එකක් අතේ තියාගෙන හරි ළඟ තියාගෙන හරි ඔයා මෙඩිටේෂන් කරන්න පුළුවන් නම් ඔයාට ගොඩක් හොඳයි. ඔයාගේ බෑඩ් එනර්ජිස් ක්ලියර් වෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් ගැන දැනගන්න ඕන. ඔයාලගේ ඕරා එක ගැන දැනගන්න ඕන නම් ඔයාලගේ චක්‍ර මොන වගේද කියලා දැනගන්න ඕන නම් ඔයාලා WhatsApp message එකක් දාන්න. ඒ වගේම තමයි රීඩින් ගන්න ඕන නම් හීලින් ගන්න ඕන නම් past life reading ගන්න ඕන නම් ඕර එක ක්ලියර් කරගන්න ඔයාලට
දෝෂ තියෙනවා නම් මොනවද දෝෂ තියෙන්නේ කියලා දැනගන්න ඕන නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේ වීඩියෝ එකට ඔයාලගේ කමෙන්ට් එකක් මම බලාපොරොත්තු වෙනවා. ආදරණීය කමෙන්ට් එකක්. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලට ඒ වගේම evil eye bracelet pendant මිලදී ගන්න ඕන නම් WhatsApp එකට message එකක් දාන්න. evil eye bag මිලදී ගන්න ඕන මේ වීඩියෝ එක අන්තිමට පළවෙනි ad එකේ තියෙන number එකට call එකක් දීලා ඔයාගේ bag එක වෙන් කරගන්න. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් අදට ගිහින් එන්න සුබ දවසක්.